එහෙනම් අපි බලමු දීලා තියෙන question එකකට කොහොමද essay එක ලියන්නේ කියලා. මෙන්න මේ දීලා තියෙන question එකට මම කලින් වීඩියෝ එකේ කොහොමද plan කරන්නේ කියලා essay එක plan කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. ඔයාලා බලලා නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න. සහ මම මේකෙදි plan එක ආයෙ mention කරන්න. ඊට පස්සේ කොහොමද introduction body para 1 and 2 conclusion කියලා ලියන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. හරි අපි question එක ආයෙ බලමු. Some people believe that solving air pollution should be the responsibility of the government only, while others think individuals and private companies must also play an important role. Discuss both views and give your opinion. So make a discussion type නැත්නම් discuss both views කියන type essay එකක්. So මේකේ තේරුම තමයි සමහර අය කියනවා government එක විතරක් air pollution එක අඩු කරන්න reduce කරන්න වැඩ කරන්න ඕනේ ඒක government එකේ විතරයි වගකීම කියලා. අනිත් අය කියනවා තනි පුද්ගලයෝ සහ private companies උත් මේකෙදි දායකත්වයක් දෙන්න ඕන කියලා. ඒකට point of views දෙකක්. එතකොට මේ දෙකම කතා කරලා අපි opinion එක දෙන්න කියනවා. හරි. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මගේ plan එක මේකට මම දාපු plan එක. හරි. එතකොට plan එක මෙන්න මේක බලා ගන්න. හරි. මෙන්න මේක තමයි මගේ plan එක මම ගහපු introduction එක ලියනවා. introduction එක ක්‍රම දෙකකට පටන් ගන්න පුළුවන් කියලා මම කිව්වා. paraphrase කරලා හෝ given statement එක නැත්නම් question එක නැත්නම් general sentence එකක් හෝ දෙකක් ලියලා පටන් ගන්න පුළුවන් කිව්වා. හරි. ඒතකොට මම මේ දෙවිදියම ඔයාලට කියලා දෙනවා මේ මගේ වීඩියෝ එකේ. ඊපස්සේ body para 1 එකේදී මම කතා කරනවා government එක පැත්තට. okay government එකේ තියෙන වගකීම් මොනවද කියලා. ඒතකොට වගකීම් දෙකක් මම mention කරලා තියෙනවා. එකක් තමයි government has the authority and resources to make large changes කියන එක සහ government can introduce strict laws related to emissions කියන එක. තමයි මගේ points දෙක government එක පැත්තට මම කතා කරනවා. body para 2 එකේ මම individual සහ companies පැත්තට කතා කරනවා. මොනවද බලන්නේ? Many companies and businesses emit large portion of harmful gases. They should take steps to reduce waste. Okay තමයි යාලා වැඩි ප්‍රමාණයක් gases emit කරනවා වායු ගෝලයට. එතකොට යාලා ඒවා reduce කරගන්න වැඩ කරන්න ඕන කියලා. අනිත් එක තමයි people can use public transport, reduce electricity consumption, plant trees කියන එක. මිනිස්සුන්ගේ පැත්තෙන් ගන්න පුළුවන් දේවල් steps ටික තමයි මම දෙවෙනිට කියලා තියෙන්නේ. public transport එක පාවිච්චි කරන්න පුළුවන්, electricity use එක අඩු කරන්න පුළුවන්, trees plant කරන්න පුළුවන්. ඊපස්සේ body para 2 1 2 හරි conclusion එකේ මම ඔය points 4 body para 1 2 එකේ ලියපු points 4 re-mention කරලා ආයෙ මගේ opinion එක දෙන්න ඕනේ. හරි. ඔක තමයි මගේ plan එක මම ගහගත්තා. හරි. එහෙනම් දැන් යම් body para no introduction එකට යම්. okay හරි. introduction එක මම කිව්වා මොකද්ද? general sentence එකක් හෝ දෙකක් ලියලා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම topic එක paraphrase කරලා පටන් ගන්න පුළුවන් කියලා මම කිව්වා. මේ දෙවිදියටම ලිව්වත් කොහොම ලිව්වත් ඔයාලට කරන්න ලකුණු හම්බෙනවා. හරි මම දැන් මොන general sentence එකක් ලියලා පටන් ගන්න තියෙනවා. හරිද බලන්න. In this era, in many parts of the world, atmospheric pollution is increasing rapidly. ඔන්න ඔක තමයි මගේ general sentence එක. okay මේ යුගයේ වායු දූෂණය කියන එක ලෝකේ ගොඩක් තැන්වල ලෝකේ ගොඩක් රටවල් වල වේගයෙන් වැඩි වෙනවා. සීග්‍රයෙන් වැඩි වෙනවා. අන්න ඒක තමයි මගේ general sentence එක. ඒ කියන්නේ මේ topic එකට අදාළ නේද යම් කිසි data එකක් තොරතුරක් විස්තරයක් මම ඔන්න කිව්වා. ඊට පස්සේ ඔය බලන්න in this context some argue that the government should handle this problem alone while others believe that individuals and privatizations also need to contribute. අන්න ඊට පස්සේ මම දීලා තියෙන ප්‍රශ්නය statement එක paraphrase කරනවා. okay ඊට පස්සේ තමයි paraphrase කිරීම පටන් ගන්න general sentence කියලා ඉවරලා. ඒතකොට මම මේ paraphrase කරන topic එකයි general sentence එකයි සම්බන්ධ කරනවා මෙන්න මේ phrase එක හරහා. මොකද්ද? in this context කියන එක හරහා. okay context කියන එක සාමාන්‍ය සිංහලෙන් කියනවා සන්දර්භය කියන අදහසෙන්. නැත්නම් එතන සරලව කියනවා මේ situation එක කියන එක ගන්න පුළුවන්. ඒතර මම ඒක connect කරනවා පළවෙනි වාක්‍යයත් එක්ක මේ situation එක තුල සමහර අය කියනවා government එක මේ problem එක තනියම handle කරන්න ඕනේ. අනිත් අය කියනවා private organizations සහ individuals උත් මේකට දායකත්වයක් දෙන්න ඕනේ කියලා. හරි. ඊට පස්සේ මම මොකද්ද කියන්නේ? thesis statement එක මගේ opinion එකත් එක්ක මම දෙනවා බලන්න.
My opinion is that contribution of both these sectors is essential to overcome this crisis. මම කලින් කිව්වනේ මගේ ඔපිනියන් එක තමයි මොකද්ද මේ දෙපැත්තෙම වගකීමක් මේක. ඕකේ මේ දෙපැත්තම මේකට දායකත්වයක් දෙන්න ඕනේ. ඒකයි මම මෙතනදී කියලා තියෙන්නේ. මගේ ඔපිනියන් එක මගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඔපිනියන් එක දිය යුතුයි. ඒ හන්දම මම ඔපිනියන් එකක් දෙනවා මොකද්ද? මගේ ඔපිනියන් එක තමයි මේ දෙකම කොල්ලම මේකට උදව් කරන්න ඕනේ දායකත්වයට දක්වන්න ඕනේ. සහ in this essay I will discuss both views and support my opinion with examples. Okay. සහ මේ essay එකේ මම මේ දෙපැත්තම කතා කරනවා. සහ මගේ ඔපිනියන් එකේ examples උත් එක්ක support කරනවා. ඔන්න මගේ introduction එක. general sentence එක සමග. Okay. හරි. යන්න ඊගාවෙකට without general sentence. දැන් general sentence නැතුව කෙලින්ම මම topic එක paraphrase කරලා පටන් ගන්නවා. මේ දෙවෙනි විදිය බලන්න. කෙලින්ම topic එක paraphrase කරනවා. මොකද්ද? Some argue that the government should handle the atmospheric pollution issue alone, while others believe that individuals and private organizations also need to contribute. කෙලින්ම topic එක paraphrase කරා. government එකේ වගකීමක් කියලා කට්ටියක් කියනවා සානිත් අය කියනවා individuals සහ companies උදායක වෙනවා කියලා. topic එක paraphrase කරා. හරි ඔන්න දැන් මම ඔබගේ opinion එකක් දෙනවා. My opinion is that the contribution of both of these sectors is essential to overcome this crisis. දෙගොල්ලගේම මේ දායකත්වය මේකට ඕන කියලා මම මගේ opinion එක දීලා තිනවා. සහ in this essay I will discuss both views and support my opinion with examples. this එකේ මම දෙපැත්තම කතා කරලා මගේ opinion එක දෙන්නම්. හරි. okay පැහැදිලි ඇති එහෙනම්. okay topic එක paraphrase කරලා පටන් ගන්නත් පුළුවන් ඔයාලට. නැත්තම් general sentences ලියලා කපෝ දෙකක් ලියලා පටන් ගන්න පුළුවන්. හරි දැන් යනවා body para 1 එකට. body para 1 එකේ මම government එක පැත්තේ තියෙන responsibility එක කතා කරනවා. okay හරි බලන්න එතකොට මම අර කියපු points දෙක මෙතෙන්දි විස්තර වෙන්න ඕනේ. okay මම අර කියපු plan එකේ ගහපු body para 1 එක ලියන්න ඕන points දෙක මෙතෙන්දි මම විස්තර කරලා in detail කතා කරන්න ඕනේ. හරි බලමු කොහොමද කරලා තියෙන්නේ කියලා. Many people think that the government should take full responsibility for reducing air pollution because they have the authority, power and resources to make large changes. මෙන්න මම මේ රතු පාටින් දාලා තියෙන්නේ මම මෙන්ෂන් කරන පළවෙනි පොයින්ට් එක. මොකද්ද යාලට තියෙන authority එක නැත්නම් power එක සහ resources large changes කරන්න. මෙතන මම මේ ඔයාලට කියලා දෙන්න authority නැත්නම් power කියලා සමාන වචන දාලා තියෙන්නේ. එසේ කියවම ලියන්න ඕනේ එක වචනයක් කියනවා නේද? okay හරි දැන් මම ওই authority සහ power එක resources තියෙන එක විස්තර කරනවා ඊළඟට බලන්න. They can promote the usage of natural forces such as wind, sunlight and tidal energy to cut down the usage of fossil fuel. Since in most of the nations energy requirements are fulfilled by burning these hydrocarbon deposits. මම මොකද්ද කියන්නේ? මම natural resources energy එක ගන්න පාවිච්චි කිරීම ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. okay sunlight wind tidal energy වගේ දේවල් පාවිච්චි කරලා energy requirements fulfill කරගන්න පුළුවන් government එකට මේ projects හදලා. මොකද ගොඩක් nations වල fossil fuel දහනය කරලා තමයි මෙන්න මේ අපේ energy requirements සම්පූර්ණ කරගන්නේ. ඒතකොට ඒකෙන් ගොඩක් gases emit වෙනවා. ඒකෙන් පරිසර දූෂණය වෙන හන්දයි මම මේ point එක ගත්තේ. ඒ වගේම බලන්න මම විස්තර කරලා තියෙනවා. The state can invest nationwide projects like building wind farms, solar power plants and also hydropower stations to utilize renewable energy sources. මේව හදන්න පුළුවන්. මේ projects ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද යාලට බලය resources තියෙනවා. හරි ඊගාට උන තව එකක් මම කියනවා. තව එකටම add කරන point එක also improving the public transport system is another way of tackling this issue. By making trains and bus services more efficient and reliable, people will switch into public transport instead of using their own vehicle. And government එකට කරන්න පුළුවන් තව එකක් තමයි මොකද්ද public transport එක efficient කරන එක, reliable කරන එක. මිනිස්සුන්ට විශ්වාසය තැබිය හැකි දෙයක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මිනිස්සු තමන්ගේ private වාහන වෙනුවට public transport එක පාවිච්චි කරනවා. එතකොට vehicles වලින් යන emit වෙන gases ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මොකද number of vehicles පාරේ තියෙන අඩු කර ගන්න පුළුවන්.
ඔන්න පළවෙනි පොයින්ට් එක මම විස්තර කරා. හරි. දැන් යන්නේමත් දෙවෙනි පොයින්ට් එක මම ලියපු දෙවෙනි කාරණේ විස්තර කරන්න මොකද්ද? Government can introduce strict laws and laws related to emission කියන දෙවෙනි පොයින්ට් එක මම කියලා විස්තර කරන්න යන්නේ. හරි. බලන්න අපි කියමු. Moreover, governments can introduce strict laws related to emission. අන්න පොයින්ට් එක. දැන් විස්තර කරනවා. For example, they can impose rules and regulations to minimize the emission of toxic gases from large factories in the country. ඒවට rules දාන්න පුළුවන්. යාලා දාන විෂ වායු ප්‍රමාණය අඩු කරන්න යාලා නීති ගේන්න පුළුවන්. Also by introducing congestion charges for cars entering the city center, local authorities can restrict the number of vehicles on the roads of the cities. Cities වලට ඇතුළු වෙන වාහන වලට congestion charge එකක් දාලා දැමීම මගින් පුළුවන් cities අස්සට එන වාහන ප්‍රමාණය අඩු කරන්න. Okay. These measures will significantly reduce the air pollution. මම කියනවා මේ measures වලින් significantly සුවිශේෂී ප්‍රමාණයකින් අපිට air pollution එක අඩු කරගන්න පුළුවන්. හරි. ඔන්න body para 1 එක මම විස්තර කරා government එක පැත්තට. හරි. දැන් යනවා body para 2 එකට. body para 2 එකේ මම කියන්නේ කා ගැනද? Individuals and private companies වල තියෙන වගකීම ගැන. හරි බලන්න. On the other hand, individuals and private companies also play a vital role in tackling this problem. හරි. ඔන්න පළවෙනි පොයින්ට් එක මම දීලා තියෙනවා. රතු පාටින් දීලා තියෙන්නේ බලන්න. Many companies are responsible for a large portion of harmful emissions. So they should take steps to adopt cleaner technologies and reduce waste. අන්න යාළගේ වගකීම. යාලා ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ waste එක අඩු කරන්න යාළට පියවර ගන්න පුළුවන්. Okay. So if businesses rely on renewable energy or use environmentally friendly production methods, pollution levels can drop quickly. අන්නේ පොයින්ට් එක මම විස්තර කරලා තියෙනවා. ඊගාවට individuals පැත්තට යනවා. individuals ලගේ වගකීම් බලන්න. Similarly, individuals can contribute by using eco-friendly transport methods such as bicycles and public transport. Right? Bicycle පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ vehicles වල යනවාට public transport එක යොදා ගන්න පුළුවන්. Reducing electricity consumption and establishing home solar panels is another way where individuals can contribute to minimize air pollution. Electric consumption එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි home solar panels ගහලා අපට electricity අපිටම හදා ගන්න පුළුවන්. national lines වලින් electricity ගන්නව වෙනුවට. හරි. ඔන්න තව පොයින්ට් එකක්. Also public can carry out tree planting projects individually and also as a community in polluted areas such as in cities. Trees plant කරන එක කියන්නේ. Okay. They can get support for this from the private organizations and also from local government institutes. සහයෝගය අරගෙන මේ දේ කරන්න පුළුවන්. These plants will absorb toxic gases from the atmosphere and purify the air. ගස් හිටවන්න එයාලා toxic gases උරාගෙන එයා ඒක purify කරනවා clean කරනවා කියලා මම කියනවා. ඔන්න body para 2 එකේ මම mention කරවුවා individuals සහ companies වල තියෙන වගකීම්. වීඩියෝ එක යන අතරමඟ මම ඔයාලට මගේ IELTS ක්ලාස් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඉතින් මේ වගේ හැම දෙයක්ම ඉතාම සරලව සහ පැහැදිලිව ඔයාලට තේරෙන විදිහට තේරෙන මට්ටමින් කියලා දෙන්න මගේ IELTS ක්ලාස් එකට ඔයාලට join වෙන්න පුළුවන්. first day එකේ free join වෙලා බලන්න ක්ලාස් එක ඔයාලට හොඳ නැද්ද කියලා. ඊට පස්සේ ඔයාලා decide කරන්න ඔයාලා දිගටම join වෙනවද කියලා. කතා කරන්න මේ number එකට IELTS exam එකට ඕන හැම දෙයක්ම හැම tips and technique එකක්ම කියලා දීලා ඔයාලට ready කරනවා මම මේ exam එකට. කතා කරන්න මේ number එකට මම ක්ලාස් එක ගැන details ඔයාලට දෙන්නම්. ඔයාලට විශේෂත්වය තමයි ක්ලාස් එකට first day free join වෙලා බලන්න පුළුවන් ක්ලාස් එක හොඳ නැද්ද කියලා. ඔයාලා decide කරන්න පුළුවන් ඊට පස්සේ ක්ලාස් එකට දිගටම join වෙනවද නැද්ද කියලා. කතා කරන්න මේ number එකට WhatsApp message එකක් දාන්න. Okay. හරි. එහෙනම් අපි conclusion එකට. body para 1 එකේ ලියපු points දෙකයි body para 2 එකේ ලියපු points දෙකයි නැවත mention කරලා අපි opinion එකක් දෙන්න ඕන කියලායි conclusion එකේ මම කියන්නේ. හරි. එහෙනම් බලමු. ඔන්න පටන් ගන්නවා මම conclusion එක concluding phrase එකකින් in conclusion කියලා. හරි. In conclusion, governments can take steps such as enforcing strict environmental regulations and establishing renewable energy development projects to mitigate the air pollution.
අන්න ගවර්න්මන්ට් එකේ තියෙන වගකීම් දෙක මම කිව්වා. ඕකේ. මිටිගේට් කරනවා කියන්නේ මිනිමයිස් කරනවා කියන එක. අවම කරනවා කියන අදහස. හරි. ඊපස්සේ ඔන්න අනිත් පැත්තට. On the other hand, individuals and private companies can give their contribution actively by switching into green technologies, using environment-friendly transportation and planting trees. අන්න යාලගේ වගකීම් කිව්වා. My opinion is that the cooperation of both parties is the most effective way to ensure clean air for future generation. දෙගොල්ලම දායකත්වයේ ඕන අනාගතයේ cleaner atmosphere එකක් අපේ අනාගත පරම්පරාවට බාර ගැනීම වෙනුවෙන් කියන එක. ඉන්න කන්ක්ලූෂන් එකක් මම දුන්නා. හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් මම මේ වගේ තවත් essay එකක් ඔයාලට ලියන්න දී කියලා දෙන්න. Okay. හරි. එහෙනම් thank you very much. Have a great day.